හදන්නේ දෘශ්‍ය කලාව කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලෝ කැමති නේද දෘශ්‍ය කලාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න? දෘශ්‍ය කලා ලෝකය. දෘශ්‍ය කලාව කියන්නේ මොකක්ද? කලාව කිව්වම මොනවද ඔයාගේ හිතට එන්නේ? සමහර විට ලස්සන චිත්‍රයක්, එහෙම නැත්නම් අලංකාර මූර්තියක් වෙන්නත් ඇති. ඒත් අපි ඇසින් දකින, අපේ ඇස පිනවන කලාව කියන දේ ඊට වඩා කොච්චරනම් එහාට යනවද? ඉතින් ඈත අතීතයේ ඉඳලම දෘශ්‍ය කලාව හා සම්බන්ධ පැරණිතම නිර්මාණ විදියට ගත්තේ චිත්‍රයි මූර්තිය නේද? පුනරුද්ධ කාලය වෙනකොට ඒ කිව්වේ පුනරුද්ධ සමය වෙනකොට ගෘහ නිර්මාණ කලාව මෙන්න මේ කුලකයට එකතු වුණා. චිත්‍ර කලාව, මූර්ති කලාව, වාස්තු විද්‍යාව, ග්‍රැෆික් නිර්මාණ සැලසුම්, මුද්‍රණ කලාව, සෙරමික්, රෙදිපිලි හා ඇඟලුම් කලා ශේෂ්ත්‍රයන් නේද? ස්ථාපන කලාව, ඡායාරූප කලාව, සිනමාව, නිරූපණ කලාව, ඒ කියන්නේ දෘශ්‍ය රංග කලාව, බහුමාධ්‍ය කලාව. මෙන්න මේ වගේ මූලයන් ගොඩාක් අඳුර ගන්න පුළුවන්. අද අපි හොයලා බලමු අපි වටේට හැංගිලා තියෙන මේ පුළුල් දෘශ්‍ය කලා ලෝකය ගැන. හරි. ඉතින් අපි මේ ගමන පටන් ගමුකෝ මූලිකම ප්‍රශ්නයෙන්. මොකද්ද මේ දෘශ්‍ය කලාව කියන්නේ? සරලව කිව්වොත් අපේ ඇහැට පේන, ඇසින් විඳින්න පුළුවන් ඕනෑම කලා නිර්මාණයක් තමයි දෘශ්‍ය කලාව කියන්නේ. ඒත් මේ සරල වචන ටික ඇතුලේ කොයිතරම් නම් විවිධත්වයක් හැංගිලා තියෙනවද කියලා අපි ඉස්සරහට බලමු. හොඳයි. මේ ලොකු මාතෘකාව තීරුම් ගන්න ලේසි වෙන්න අපි මුලින්ම බලමු මේකේ තියෙන ප්‍රධාන කොටස් දෙක මොනවද කියලා. ඒ කිව්වේ දෘශ්‍ය කලාවේ තියෙන ප්‍රධාන ආකෘති දෙක, ප්‍රධාන බෙදීම් දෙක දැන් මම ඔයගොල්ලන්ට තීරුම් කරන්නයි යන්නේ. මෙන්න මේකයි ප්‍රධාන වෙනස කියලා දැන් මතක තියාගන්න ඕනේ. ලලිත කලාව නිර්මාණය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම රස විඳින්න සහ ඒ ගැන හිතන්න. ඒ කියන්නේ අපි ඒ දිහා බලලා යම්කිසි හැඟීමක්, අදහසක් ලබා ගන්නවා. හැබැයි ව්‍යවහාරික කලාව නමේ තියෙනව වගේම එදිනෙදා පාවිච්චි කරන දේවල් වලට අලංකාරය සහ ක්‍රියාකාරීත්වය එකතු කරනවා. ඒ කියන්නේ එකක් බලලා විඳින්නත් අනෙක් කලාව පාවිච්චි කරලා විඳින්නත් කියලා ඔගොල්ලෝ සරලව මතක තියාගන්නකෝ. හරි. අපි දැන් ව්‍යවහාරික කලාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. මොකද දන්නවද? මේක තමයි අපේ ජීවිතවලට වැඩියෙන්ම ළඟින් තියෙන, සමහර විට අපිට නොදැනීම බලපෑම් කරන කලා ශේෂ්ත්‍රය. පොඩ්ඩක් හිතන්න. අපි කෑම කන පිගානේ ඉඳලා කාමරයේ එළිය කරන ලයිට් එක දක්වාම අපි පාවිච්චි කරන හැම දෙයකටම යම් නිර්මාණයක්, කලාවක් තියෙනව නේද? අන්න ඒක තමයි ව්‍යවහාරික කලාවේ බලය. ඒක අපේ ජීවිතය වට කරගෙනමයි තියෙන්නේ. ඒ කියන්නේ ජීවිතයට පුදුම විදියට බද්ධ වෙච්ච කලාවක් තමයි මේ ව්‍යවහාරික කලාව කියන්නේ. හොඳයි. එහෙනම් අපි බලමු ව්‍යවහාරික කලාවේ පළවෙනි උපශේෂ්ත්‍රය මොකක්ද කියලා. ඒ කියන්නේ ව්‍යවහාරික කලාව අපි වඩාත් පහසු කරගන්න කොටස් කීපයකට බෙදලා බලමු. අන්න ඒකෙන් පළවෙනි එක තමයි මම දැන් ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. මේ පේන්නේ යම් නිෂ්පාදනයක් හැදෙන්නත් කලින් අඳින ලද සවිස්තරාත්මක සැලසුමක්. මෙන්න මෙතනින් තමයි කාර්මික සැලසුම්කරණය කියන දැවැන්ත විෂය පටන් ගන්න. ඒ කියන්නේ ව්‍යවහාරික කලාවේ පළවෙනි උපශේෂ්ත්‍රය කියන්නේ කාර්මික සැලසුම්කරණය. කාර්මික සැලසුම්කරණය කියන්නේ හරිම සරලයි. අපි හැමදාම පාවිච්චි කරන බඩු, ඒ කිව්වේ ෆෝන් එක, පුටුව, මේවා මහා පරිමාණයෙන් හදන්න කලින් ඒවයේ පෙනුම, පාවිච්චි කරන ලේසි විදිය ගැන සැලසුම් කරන එකට තමයි කාර්මික සැලසුම්කරණය කියන්නේ කියලා. මේ බලන්නකෝ කාර්, පුටු, ඉලෙක්ට්‍රොනික ගැජට්ස්, බෑග්, මේ හැම දෙයක්ම කාර්මික සැලසුම්කරණයේ ප්‍රතිඵල. පෙනුමත් ලස්සනයි. ඒ වගේම ඒකෙන් වෙන්න ඕන වැඩෙත් හරියටම වෙනවා. හරි. දැන් අපි බලමු ව්‍යවහාරික කලාවේ ඊළඟ උපශේෂ්ත්‍රය මොකක්ද කියලා. ඒ තමයි ග්‍රැෆික් නිර්මාණකරණය. මේක හරියට භාෂාවක් වගේ. හැබැයි කතා කරන භාෂාවක් නෙවෙයි. දෘශ්‍ය කලාවක්,
දිග වාක්‍ය ඡේද නැතුව රූපවලින් වර්ණවලින් අදහස් ප්‍රකාශ කරනවා වගේ. ඒ කියන්නේ යම් කිසි පණිවිඩයක් තොරතුරක් නැත්නම් අදහසක් රූප වර්ණ අකුරු පාවිච්චි කරලා ලස්සනට පැහැදිලිව මිනිස්සුන්ට කියන එක. අපි දකින වෙළඳ දැන්වීම් පොත් කවර් වෙබ්සයිට් මේ හැමදේම මේකට අයිති. මෙතන තියෙන වෙනස බලන්න. එක පැත්තක තියෙන්නේ පරිගණකයෙන් කරන නූතන ඩිජිටල් නිර්මාණ. ඉතින් පරිගණකයෙන් ඉස්සල්ලා මොකද උනේ නේද? අනෙක් පැත්තේ තියෙන්නේ අතින්ම කරන ලද හරිම සංකීර්ණ අක්ෂර කලාවක්. මේ දෙකෙන්ම පේනව නේද ග්‍රැෆික් නිර්මාණකරණය කොච්චර පුළුල්ද කියලා. ලියනාඩෝ ඩාවින්චිගේ අත්පිටපත් පරිගණකයක් පාවිච්චි කරලා නෙවෙයි සෑහෙන ප්‍රමාණයක ග්‍රැෆික් රූප සටහන් අපිට දකින්න පුළුවන්. අතින්ම තමයි ඒව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් වර්තමානයේ පරිගණකය පාවිච්චි කරලා විවිධ ಜಾතියේ ඇප්ස් නේද? ඒ වගේම විවිධ ಜಾතියේ software පාවිච්චි කරලා මේ ග්‍රැෆික් නිර්මාණකරණය සිද්ධ කරනවා. හරි. අපි දැන් කතා කරමු අපි හැමෝම ඇඟලාගෙන යන කලාව ගැන. මොකද මේ ඇඟේ තියෙන කලාව? ඒ තමයි විලාසිතා නිර්මාණකරණය. ව්‍යවහාරික කලාවේ ඊළඟ අත්ත තමයි ඒ කිව්වේ ඊළඟ උපශේෂ්ත්‍රය තමයි විලාසිතා නිර්මාණකරණය. ඕනම ඇඳුමක් කැට්වෝක් එකට එන්න කලින් ඒකේ ගමන පටන් ගන්න මෙන්න මේ වගේ නිර්මාණ මේසයක් උඩ. විලාසිතා නිර්මාණකරණය කියන්නේ සරලවම ඇඳුම් පැළඳුම් වලට සහ ඒවට සම්බන්ධ අනෙක් දේවල් වලට. ඒ කියන්නේ බෑග් සපත්තු වගේ දේවල් වලට අලංකාරය සහ සෞන්දර්යය එකතු කරන කලාවට. ඉතින් ඇඳුම් වලට විතරක් නෙවෙයි ඇඳුම් එක්ක බැඳිච්ච හැම දෙයකටම අලංකාරය සහ සෞන්දර්යය එකතු කරන කලාවට අපි කියනවා විලාසිතා කලාව කියලා. ඇත්තටම මේක අපි ඇඳගෙන යන කලාවක්. ඕනෑම විලාසිතාවක් මුලින්ම උපදින්නේ හිතේ. ඊට පස්සේ ඒක මෙන්න මේ වගේ සටහනකට එනවා. ඊළඟට තමයි ඒකට ගැලපෙන රෙදි වර්ණ යොදලා රටා නිර්මාණය කරලා අවසන් ඇඳුම බිහි වෙන්නේ. හරි. ඇඳුම් පැළඳුම් වලින් අපි දැන් ඉන්න තැන ලස්සන කරන කලාවට යමු. මොකද මේ අපි ඉන්න තැන කියන්නේ? ඒ තමයි අභ්‍යන්තර නිර්මාණකරණය. මේකෙන් කෙරෙන්නේ නිකන් හිස් බිත්ති හතරකට ජීවයක් පෞරුෂයක් දෙන එක. ඉතින් මේක ලස්සන කරන එක විතරක්ම නෙවෙයි ඒක කලාවක් වගේම විද්‍යාවක්. අභ්‍යන්තර නිර්මාණකරණය කියන්නේ අපේ ඊළඟ උපශේෂ්ත්‍රය නේද? හරි. එහෙනම් ඔන්න ව්‍යවහාරික කලාවේ ඊළඟ උපශේෂ්ත්‍රය තමයි අභ්‍යන්තර නිර්මාණකරණය. යම් තැනක් පාවිච්චි කරන අයට වඩාත් සෞඛ්‍ය සම්පන්න පහසු ඒ වගේම ඇහැට ප්‍රියමනාප පරිසරයක් හදන එක තමයි අභ්‍යන්තර අලංකරණය කියන්නේ. මේ බලන්නකෝ. එකින් එකට හාත්පසින්ම වෙනස් ශෛලීන් දෙකක් නේද? එකක් හරිම සරලයි නූතන පෙනුමක් තමයි තියෙන්නේ. අනෙක ටිකක් පරණ තාලේ හරිම සුව පහසු හැඟීමක් දෙනවා. හැබැයි මේ දෙකේම අරමුණ එකයි නේද? ඒ අවකාශයේ ඇතුලේ සුසංයෝගයක්. ඒ කියන්නේ හාමොනි එකක් ඇති කරන එක. හොඳයි. අපි මෙච්චර වෙලා කතා කළේ සාම්ප්‍රදායිකව අපේ ජීවිතේ කොටසක් වෙච්ච කලා ශාස්ත්‍ර ගැන. ඒ තාක්ෂණයත් එක්ක මේ දෘශ්‍ය කලාව කියන සීමාව කොච්චරනම් පුළුල් වෙලා තියෙනවද? දැන් අපි බලමු ඒ විප්ලවය ගැන. මේ ගමනේ පළවෙනි ලොකුම පිම්ම ගැහුවේ 19 වෙනි සියවසේදී. 19 වෙනි සියවසේදී මොකද්ද උනේ? කැමරාවක් හදාගත්ත නේද? අන්න ඒකත් එක්ක ඡායාරූපකරණය බිහි වෙනවා. එතනින් පස්සේ කලාව කියන්නේ චිත්‍රයක් හරි මූර්තියක් හරි විතරක්ම නෙමෙයි කියන අදහස ආවා. ඊට පස්සේ පරිගණකය ආවට පස්සේ මේ ශේෂ්ත්‍ර පුපුරලා ගියා වගේ දෙයක් වුණා නේද? චිත්‍රපටිකරණය, සජීවීකරණය, 3D මොඩලින්, වීඩියෝ ගේම්ස්, බහුමාධ්‍ය කලාව මේ හැම දෙයක්ම අද දෘශ්‍ය කලාවේ බලවත්ම අංශ බවට පත් වෙලා තියෙනවා. හොඳයි. අපි දැන් මේ විග්‍රහයේ අවසානයට ඇවිත් ඉන්නේ. ඉතින් අපි මේ කතා කරපු හැම දෙයක්ම හිතේ තියාගෙන
මොහොතකට ඔයා ජීවත් වෙන වටපිටාව දිහා බලන්නකෝ. අතේ තියෙන ෆෝන් එක, ඇඳගෙන ඉන්න ඇඳුම, බලපු අන්තිම චිත්‍රපටිය, මේ හැම තැනම කලාව හැංගිලා තියෙනව නේද? දැන් ඒක ඔයාට පැහැදිලිව පේනවා. හරි. මං ඔන්න අද ඔගොල්ලොත් එක්ක දෘශ්‍ය කලාව කියන්නේ මොකක්ද කියලා සරලව පැහැදිලිව ඔගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. ඉතින් දැන් ඔයාලා විශ්වවිද්‍යාලයට යන්න ඉන්න දරුවෙක් නම් එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයෙන් පස්සේ ඔයාට දෘශ්‍ය කලාව ගැන ඉගෙන ගන්න අලුත් අදහස් තියෙනවා නම් මෙන්න මං කියලා දීපු ශේෂ්ත්‍රත් එක්ක දෘශ්‍ය කලාව ගැන හොඳ පාඨමාලාවක් කරන්න පුළුවන්. විශ්වවිද්‍යාලයට ගිහිල්ලත් ඔයාලට පාඨමාලා තෝරගන්න ගොඩාක් දේවල් තියෙනවා නේද? ඒ වගේම ගොඩක් ළමයින්ට සාමාන්‍ය පෙළට උසස් පෙළට චිත්‍ර කලාව හැදෑරුවම එයාට අනාගතයේදී කරන්න තියෙන්නේ මොනවද කියලා හිතා ගන්නවත් බැරි ප්‍රශ්න තියෙනවා නේද? අන්න ඒ හැම ප්‍රශ්නයකටම උත්තර ඔයාලට මේ පාඩමෙන් ලැබුණා කියලා විශ්වාස කරනවා. ඉදිරියේදීත් ඔයාට වටින ගොඩාක් දේවල් එකතු කරන්න සැලසුම් කරලා තියෙනවා. එහෙමනම් ඉතින් අනාගතේ ජය ගන්න ඕනේ නේද? අනාගතේ වෙනුවෙන් ගොඩක් ලොකු කැපකිරීමක් කළා අද හොඳට වැඩ කරන්න ඕනේ. එතකොට ඉතින් හෙට හොඳ සැපෙන් ජීවත් වෙන්න පුළුවන් නේද? හොඳයි එහෙනම් ඔන්න මහන්සි වෙලා වැඩ කරන්න. ඔයාට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.